ක්‍රියාත්මක කරන්නට ආර්ෂාද් දකුණත් වේදිකාරුවා දුව පිළිගැනීම සඳහා වෙනවා. වපාන්දුවටම පාරක් එල්ල කරනවා ඩීප් මිඩ් විකට් දෙසින්. එලකුඩු හයක් හැඩියට සංඥා කරනවා සුජිත් සිල්වා විනිශ්චයකාරතුමාන්. අවසන් වතාවට දුටුවේ දික්වැල්ල මහජන ක්‍රීඩාපිටිය තුළ දික්වැල්ල වෙළඳ සංගමය සංවිධානය කරන ලද තරග මාලාවේ මේ ප්‍රධාන විනිශ්චයකාරතුමාන් විනිසුරු වරයෙකු ලෙස කටයුතු කරන ආකාරය දක්න ලැබුණා. ඉවර සාර්ථක පන්දුවක්. තාමත් මොහොත පන්දුවක් කලේ ලකුණක් ලබා ගන්නට ඉඩ කඩ නැහැ. ආරාධනා කරනවා 88 89 යන කණ්ඩායම් දිත්වේ නායකවරුන් දෙපළ සම්බන්ධ වන කාසිය වාසිය උරගා බලන්නට 88 89 කණ්ඩායම් දිත්වේ නායකවරුන් දෙපළ සම්බන්ධ විය යුතුයි. කාසිය වාසිය උරගා බලන්නට වෙනවා. රයිට් ආම් ඔබ ද විකට් අතේ पर वाइट පන්දුවක් හැඩියට සංඥා කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන්. මාතිරික ලකුණ සමග ලකුණු 7 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්. විශේෂයෙන්ම විතරක මාලාව තුළ අද දිනේ විශාල ප්‍රේක්ෂකයන් සැලකිය යුතු පිරිසක් දක්නට ලැබුණත් විශ්වාස කරනවා අඛණ්ඩව මේ තරග මාලාව පැවැත්වෙන මොහොතේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සම්බන්ධ වෙවි කියා අයවර ලොෆ්ටර් ස්ට්‍රේට් රොයි පහර ස්ථානගත කරනවා. ස්ට්‍රේට් හිට් කෙලින්ම පහර ස්ථානගත කළේ නංගුණත් විදිකරුවා. පන්දුව පිටරම සාර්ථකව ලබා ගත්තා. බලන්න පන්දුව පිටරම ලබා ගන්න ආකාරය ස්විච් 40 පන්දුව දවටා ගත්තේ ලොෆ්ටර් ස්ට්‍රේට් රොයි පහර බෑඩ බිනි ස්ථානගත කරනවා දකුණත් විදිකරුවා ආර්ෂාද්. යලි සුදානම් පන්දුව පිළිගන්නට වර ස්නොක්ස් වී පහර කෙල කලේ පන්දුව විමදිගේ ඇදී ගියේ මිඩ් විකට් කලාපයට එක ලකුණ සාර්ථකයි. බලකුණ සමග ලකුණු 14 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්. ආර්ෂද් සමග ශාමීර් ක්‍රීඩාපිටිය තුළ රැඳී සිටින්නේ. නුස්ලි අද යවීමේ කාර්යය නියැලෙන්නේ. දිවෙනවා රයිට් ආම් ඔබ ද විකට් අන්තිරේ වරදාශනිය ලොෆ්ටර් ඔන් රයි පහර කෙල කරනවා. මේ දකුණ හුරු දකුණත් වේදිකාරුවා විශේෂයෙන්ම ශාමීර් පාරෙල්ල කලේ යාබර ක්‍රීඩානුවට හිටවතුනි. යාඩුව තැඹුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්. ඔගේ පිතිකරණය තුළ හොඳ පිවිදීමක් ආරම්භක පන්දු යවන්නාට එදිරිව ක්‍රියාත්මක වන ආකාරයේ පැහැදිලිවම දක්න ලැබෙනවා. සාර්ථක පහරවල් කිහිපයක් කෙලවනවා සමගම ඉවර පන්දු පහර ලොංග් ඔෆ් කලාපයේ දෙසට මාරට ඇදීගේ එක ලකුණු දෙක දක්වා පරිවර්තනය කර ගන්නවා. එම ලකුණු දෙක සමග ලකුණු 22 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්. ප්‍රථම පන්දු වාරයේ අවසන් ලකුණු 22යි. උඩ ලකුණු සංඛ්‍යාව විශේෂයෙන්ම මේ තරග මාලාව පුරාවටම තරග විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා. ලීග් වටේ පමණක් නිවැරදි නම් තරග 76ක් ක්‍රියාත්මක විය යුතුයි. මේ ප්‍රධාන තරග මාලාව තුළ ලැබෙන ක්‍රීඩානුවේදී හිටපොතුනි කාණ්ඩ බෙදාවින් කර තිබෙනවා ගෲප් A, ගෲප් B, ගෲප් C, ගෲප් D සහ ගෲප් E, ගෲප් F, ගෲප් G සහ ගෲප් H ලෙස කාණ්ඩගත කරමින් තරග ක්‍රියාත්මක වන්නේ ලැබෙන ක්‍රීඩානුවේදී හිටපොතුනි කාණ්ඩයක් තුළ කණ්ඩායම් පහක් තරග කරන ආකාරය දක්නට ලැබෙනවා. අද දිනේ විශේෂයෙන්ම තරග සාර්ථකව පැවැත්වෙන මොහොතේ දැන් පස්වන තරගය තුළ අවරැඳී සිටින්නේ. වේලාව පස්වරු 4 පසු වී විනාඩි 52යි. සුදානම් පන්දුවක් ඉව කිරීමට අමල් සුදානම් පන්දුවාරිය ක්‍රියාත්මක කරන්නට ලකුණු 22යි උඩ ලකුණු සංඛ්‍යාව. සුදානම් රයිට් ආම් ඔබ ද විකට් අතේ නෙවර් පහර එල්ල කරනවා ඩීප් පොයින්ට් කලාපයෙන් ස්පාකට් පහරක් එල්ල කරන ආකාරය දක්නට ලැබෙනවා. මෙතනකුණත් පිටිකරුවාම විශේෂයෙන්ම විශ්වාස කළේ තරමක් ඩීප් තර්ඩ් මෑන් සහ ඩීප් බෑක්වර්ඩ් පොයින්ට් අතරින් අපර් කට් පහරකට වෙර දරාවි කියා. කෙසේ වෙතත් ඔහුගේ රාජකීය පිටිකරණය ආර්ෂාද් ක්‍රීඩාපිටිය තුළ පිළිබිඹු කරමින් සිටින්නේ. ඔහු පන්දු පහක් තුළ ලකුණු 19ක් ලබාගෙන මේ වන විට පිටිකරණය නියැලෙන්නේ තනි ක්‍රීඩකයෙකු ලෙස සාර්ථකව ඔහුගේ ක්‍රීඩා විලාශය ක්‍රීඩාපිටිය තුළ පිළිබිඹු කරමින් එවර රිවර්ස් වී පහරකට උත්සාහ කළේ සාර්ථක වන්නේ නැහැ. ලකුණු 28යි මුළු ලකුණු සංඛ්‍යාව පන්දු යොමු කරමින් සිටින්නේ කමාල්. ලකුණු 28ක් සමස්ත ලකුණු පුවරුව 2008 කණ්ඩායම 2009 කණ්ඩායම පන්දු රැකීමේ කාර්යය නියැලෙන්නේ. පන්දු රකින්නන් ස්ථානගත කර තිබෙනවා දකුණත් විදිකරුවා ක්‍රීඩාපිටිය තුළ සම්බන්ධ වී තිබෙන මොහොතේ උද්යන් තරමක් ප්‍රහාරාත්මක වේගයේ මැනවින් පවත්වාගෙන පිටිකරණය නියැලෙන්නේ. ටීම් කවර් පොයින්ට් හි පන්දු රකින්නේ රඳවාගෙන තරමක් වයිඩ් ලොංග් ඔෆ් සහ එක්ස්ට්‍රා කවර් අතරට පන්දු රකින්නේ රඳවාගෙන තිබෙනවා. ඉදිරියට පැමිණ පහරක් කෙල කිරීමට උත්සාහ කළේ සාර්ථක වන්නේ නැහැ. යාළුව තැඹුල් ලකුණු සංඛ්‍යාව ඔයිමසා බලමු. එක් බයිස් ලකුණක් හැඩියට සංඛ්‍යා කරනවා. ලකුණු 29යි උඩ ලකුණු සංඛ්‍යාව පන්දුවට පහර දෙන කණ්ඩායම විශේෂයෙන්ම පන්දු යොමු කරන ක්‍රීඩකයා විශේෂිත වූ පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන උත්සුක වන්නේ. ඔහු දැන් පන්දු 3ක් යොමු කර තිබෙනවා. ඔහුගේ පන්දු 3 තුල ලකුණු 6ක් පමණයි ලබා දී තිබෙන්නේ. පන්දු යොමු කරන කමල් දිවෙනවා රයිට් ආම් රවුන්ඩ් විකට් අතෙන් ඉවර සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක්. නලීම් හාජියාර් ක්‍රීඩාපිටිය තුල අපරාදී සිටින අවසන් පන්දු දෙක
යොමු කළ යුතුයි. ඉක්මනින්ම මන්ද සාර්ථක පන්දුවාරියකට අදහල ආරම්භය මුල්ම පන්දුවාරිය ක්‍රියාත්මක කළ පන්දු යවන්න මැනවින් ලබා දෙන ආකාරය දක්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මේ පන්දුවාරිය සාර්ථක පන්දුවාරයක්. සුදානම් රවුන්ඩ් විකටාතෙන් එවර පහර එල්ල කරනවා පුල් පහරකට උත්සාහ කළේ උඩ පන්දුව සුරැකිව රැක ගන්නවා සාර්ථක පන්දු රැක ගැනීමක්. long on සහ wide long on අතරින් පන්දු රැකීමේ කාර්යයේ නියැලී සිටි පන්දු රකින්න සාර්ථකව පන්දුව වෙතට පැමිණ උඩ පන්දුවක් ලෙස රැක ගන්න ආකාරය දක්නට ලැබෙනවා. ලැබුණ ක්‍රීඩාංගණයේ හිටපොතුනි. ඒ වගේම මේ තරග මාලාවේ උදැසන වරුවේ අභිමානවත් පෙළපාලිය, ඒ වගේම ප්‍රධාන ආරාධිත අමුත්තාන් මේ තරග මාලාව තුළ ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින් මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ සමූහ ඡායාරූප සියලු දේ ඔහුගේ කැමරා කාචයට කැප්චර් කරගන්නවා. අකිල් ෆොටෝග්‍රැෆි ආයතනයේ විශේෂයෙන්ම නිර්මාතෘ අකිල් මහතා ඔහුත් මාධ්‍යවේදියෙක් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුවිශේෂී චරිතයක් මගුණ පුරවරයට නැකම් කියන දිනාට පුරාවටම මේ තරග මාලාව වෙනුවෙන් කැපවීමකින් යුතුව වැඩ කරනවා කියා විශ්වාස කරනවා. අයවර ස්කෝර් කාඩ් පහර ස්ථානගත කරනවා. හොඳ විශේෂයෙන්ම පන්දු පහර ස්ථානගත කිරීම සාර්ථක වූවා. තරමක් ඔෆ් පිච් පන්දුව මැනවින් යොමු කළේ පන්දුව දකිමින් සිටින ආකාරය දක්නට ලැබුණා. විශේෂයෙන්ම බෑක් ෆුට් එකට පැමිණ ඔෆ් ස්ටම්ප් එකට වෙතට ගොස් ඔස්කා කාඩ් පහර මැනවින් ටීප් කවර් කලාපයෙන් ස්ථානගත කළේ. අද දිනය තුල සන්ධ්‍යා කාලය තුල මාදුටු සුවිශේෂී කාඩ් පහරක් විකට්ටුව ක්ලෝස් කරමින් මා සඳහන් කළ ආකාරයට අරුව පන්දු පහර එල්ල කළේ. බෑක් ෆුට් එකට පැමිණ ඔෆ් ස්ටම්ප් එකට වැටෙන පන්දුවට පන්දු පහර ස්කා කාඩ් පහරක් බවට පරිවර්තනය කර ගාතේ දකුණත් පිටිකරුවා. අරුව ලකුණු 35 එක් විකට්ටුවයි පන්දු වාර දෙකක නිමාව දකින විට තුන්වන පන්දු ආර්ෂාත් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ. ආර්ෂාත් පන්දුවාරිය ක්‍රියාත්මක කරන්නට සූදානම්. ඉක්මනින්ම පන්දුවාරිය ක්‍රියාත්මක කළ යුතුයි. මන්ද පන්දු යොමු කරන ක්‍රීඩකයා ආර්ෂාත්, පිටිකරණයේ නියැලෙන ක්‍රීඩකයා ආර්ෂාත් විශේෂත්වයයි. පන්දු පරීක්ෂා කිරීම පිටිකරුවන්ට කොහෙත්ම බෑ. ඒක හොඳින් මතක තබා ගන්න. වරතාශනීය පුල් පහරක් එල්ල කරනවා ඇග්‍රසිව් ප්ලේයර් ආර්ෂාත් ආක්‍රමණශීලී පිටිකරණයක නියැලෙන්නේ ලූස් බෝල් වලට ඇටැක් කරන දක්ෂ දකුණක් පිටිකරුවා. ඔබ බලන්න පන්දු යොමු කරන ක්‍රීඩකයා කෙටි පන්දුවක් ෂෝට් පිච් පන්දුව පිටතට ලබා දුන්නා දකුණක් පිටිකරුවාට. ඔහු පහර එල්ල කරනවා ටිප්ස් කාලික් කලාපයෙන්. යාළුව මේ දකුණක් පිටිකරුවා ආර්ෂාත් ඔහුගේ අනුවර්තනාවය මාටින් වගේ අපගේ මතකයේ ආවර්ජනය කරනවා. විශේෂයෙන්ම ඔහුගේ අනුවර්තනාවය මාටින් වගේ මොකද මාටින් කියු සැනින් නවසීලන්තය බිහි කරන ලද අග්‍රගාමී ක්‍රීඩකයා මාටින් ගප්ටිල් කාටුන් විශේෂයෙන්ම කරලිය තුල අප දැක තිබෙනවා ෂූටින් මාටින් එයාබර ක්‍රීඩාරෝහණයේ හිටවතුනි. මත මේ දකුණක් පිටිකරුවා දැන් මාටින් ලෙස ප්‍රචලිත ක්‍රීඩකයෙක්. ඔහුගේ නියම නාමය ආර්ෂාත්. ඔහු ලකුණු 25ක් පන්දු 8ක් තුල ලබාගෙන සුදානම් පන්දුව යොමු කරන්නට වර වේගවත් පහරකට උත්සාහ කළේ පායිඩ දෙසින්. ඒ ලකුණු දෙකක් හැටියට සංග්‍රහ කරනවා සුජිත් සිල්වා විනිශ්චයකාරතුමන්. ලකුණු දෙකක් සමග දැන් සමස්ත ලකුණු පුවරුව ලකුණු 43යි බුදු ලකුණු සංඛ්‍යාව එක් විකටුවක් විද වැටී තිබෙනවා මේ වන විට. ඒ වගේම ක්‍රීඩා පිටියට එපිටට ගමන් කරන පන්දු හැකතාවක් ඉක්මනින් ක්‍රීඩා පිටිය තුලට ලබා දීමට තරම් කාරුණික විය යුතුයි. මන්ද පාසලේ ආදී ශිෂ්‍ය ක්‍රිකට් තාරක මාලාවක් ඔබ සහයෝගය ලබා දිය යුතුයි. වේගවත් ස්ට්‍රීට් රොයි පහරකට උත්සාහ කළේ සාර්ථක වන්නේ නැහැ. දුවන්ති දැවිය ඇබකට හසු කර ගන්නට උත්සාහ කළේ. කෙසේ වෙතත් ලකුණු 43ක් ලබාගෙන තිබෙනවා මේ වන විට පන්දුවට පහර දෙන 2008 ආදී ශිෂ්‍ය කණ්ඩායම. මන්ද ආදී ශිෂ්‍ය ක්‍රිකට් තාරක මාලාවන් රාශියක් ක්‍රියාත්මක වන වසරක් බවට පත්ව තිබෙනවා. මන්ද මෙහි සිටින පාකිරාජ් මහතා සහ මාත් එකතු වී ජනවාරි මාස 3 වනදාට ආරම්භ කළ ආදී ශිෂ්‍ය ක්‍රිකට් තාරක මාලාව සමග හක්මන මීඇල්ල මිනේරියන් ක්‍රිකට් ෆියස්ටා මාගේ මතකයේ නිවැරදි නම් දිවාරාත්‍රි ක්‍රිකට් තාරක මාලාව දැන් අපිට කිනාරෝඩි හිතබතුනි එවරක් පහරක් එල කරනවා උඩ පන්දුව අවසන් මොහොතේදී රැක ගන්නට ඉඩ කඩ නැ බිඩොන්හි වයිට් බිඩොන්හි පන්දු රකින්න උඩ පන්දුව රැක ගන්නට ප්‍රබල ප්‍රයත්නයක් රැක ගත්තා නම් එයා තාති දක්ෂ පන්දු රැකීමක් බවට පරිවර්තනය වීමට ඉඩ කඩ තිබුණා. යාළුව තවත් පන්දු දෙකක් ඉතිරිව තිබෙනවා ආර්ෂාත්ගේ පන්දු වාරය හමාර කරන්නට සමස්ත ලකුණු පුවරුව ලකුණු 44යි එක් විකටුවයි. අප්‍රත් ලකුණක් පිටිකරුවා පන්දුව පිළිගන්නට සූදානම්. ආර්ෂාත් දකුණත් මත වේග පන්දු යවන්න රවුද විකට් ආතේ වරක් පහරක් එල්ල කරනවා විශිෂ්ට පහරක්. one of the magnificent cricket shot. ඩීප් මිඩ් විකට් කලාපයෙන් පහර ස්ථානගත කරනවා. විදකුණත් ප්‍රවේගකාරී පිටිකරුවා ඔහු මුහුණ දුන් පන්දු දෙක තුල පමණක් ඔහු පෞද්ගලික ලකුණු 12ක් ලබාගෙන අප්‍රත් පිටිකරුවෙකු ලෙස සාර්ථක වෑයමක නියැලෙන්නේ. අපේෂ් ඒ අතරවාරේ නරඹන්නන්ගේ ඉල්ලා සිටිනවා ක්‍රීඩා පීඩියෙන් ඒ පිටට යන පන්දු ඉක්මනින් ක්‍රීඩාංගණය වෙතට ලබා දෙන්න. මන්ද ඔබගේ පාසලේ තරඟාවලිය ඉතින් ඔබගේ සහයෝගය තාමත්ම අපූර්වට ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන නිසාවෙන් එපිටට යන පන්දු අනිවාර්යයෙන්ම අපිට ඉක්මනින් ලබා දෙන්නේ අතරවාරයේ අපේෂ වයිට් පන්දුවක් තවත් 1 ලකුණක් මුල් ලකුණු සංඛ්‍යාවට. සුදී සමිත සිල්වාපගේ ප්‍රධාන තාරක තීරකතුමන් පිටින් විට මේ තරග මාලාව තුල ක්‍රියාත්මක විය යුතු නීති රීති සහ පොදු කොන්දේසි පිළිබඳව කණ්ඩායම් වල ක්‍රීඩකයන් දැනුවත් කරනවා. දැබර ක්‍රීඩාංගණයේ හිතවතුනේ හොඳ කාරණයක්. සුදානම් බිලක පන්දු යොමු කරන්නට ඉමක් සිදු කරන ආකාරය දක්නට ලැබෙනවා. සාර්ථක වන්නේ නැහැ. පන්දු වාර 3 අවසන් ලකුණු 51යි. එක් විකටුවයි ආර්ෂත් පන්දු 11 තුල ලකුණු 28ක්. අෆ්රත් පන්දු 3ක් තුල ලකුණු 12ක්. සම්බන්ධතාවය පන්දු 7ක් තුල ලකුණු 22ක්. ආර්ෂත් අෆ්රත් සුසංගයෝගේ අතර පන්දු වාර 3ක් අවසන් ලකුණු 51යි. එක් විකටුවයි 2008 ඕ ලෙවල් බැච් කණ්ඩායම.
ඒ අනුව විනාඩි 10යි තප්පර 37ක් ගත වී තිබෙනවා. පන්දු වාර 3ක අවසානයේ දකින විට හැකිතාක් ඉක්මනින් ඔස්සන් පන්දු වාරිය ක්‍රියාත්මක කළ යුතුයි. සම්බන්ධතාවය පන්දු 7ක් තුළ ලකුණු 22ක සම්බන්ධතාවයක් ආරිෂස් සහ ආෆ්‍රත් අතර. සුදානම් අවසන් පන්දු වාරිය ටාස් ක්‍රියාත්මක කරන්නට ටාස් කියුබ් ස්තැනින් බංගලාදේශ ජාතික කණ්ඩායම බිහි කරන ලද අද්විතීය ක්‍රීඩකයා ලේටන් දාස් සමගගේ මාතකයේ ආවර්ජනය කරන්නේ වරත් පහරක් එල්ල කරනවා උඩ පන්දුවක් බලමු උඩ පන්දුව අවසන් මොහොතේදී අතහැර දමන ආකාරය දක්නට ලැබෙනවා මන්ද පන්දු රකින්නන් අතර අනවබෝධය පැහැදිලිවම දක්නට ලැබුණේ සංනිවේදනය තුළ ඒ අවබෝධය තිබුණා නම් ඒ උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ඉඩකඩ තිබුණා. ඒ වගේම අපේෂ් ක්‍රීඩාංගණය තුලට ඔබගේ කුඩා දරුවන් යොමු කරන්නට එපා. විශේෂයෙන්ම ආනතුරක් වන්නට කලින් වළක්වා ගත යුතුයි. ඒ නිසාවෙන් ක්‍රීඩාංගණය තුලට කිසිම කෙනෙක් ඇතුල් වන්නට එපා. මේ පාසල් තරගාවලිය තාමත් හොඳින් අවසන් කරගන්නට සහයෝගය දෙන්න. හොඳ පන්දුවක් කෙලිම පන්දුව කඩුල්ලේ වඳිනවා සමගම අපරත් ගේනි වනිමාව දකිනවා වීමට විට ලකුණු 52යි විකට් 2යි 2008 ආදී ශිෂ්‍ය කණ්ඩායම එවැගේම විතාරක මාලාව තුළ මධ්‍යහන කාලය තුළ සම්බන්ධ වූවා සනත් ජයසූරිය ප්‍රධාන ආරාධිත අමුත්‍යෙකු ලෙස විතාරක මාලාවට සම්බන්ධ වන ආකාරය දක්නට ලැබුණේ. නඩුව දැන් තරග මාලාවේ පස්වන තරගයයි සියලු දෙනා නරඹමින් සිටින්නේ. එවැගේම පැවිලියන් පල්ලෙහා සිට තරග නරඹන ප්‍රේක්ෂකයන් සියලු දෙනා විශේෂයෙන්ම තරමක් ඈත් වී තරග නරඹන හැටියටයි සංවිධායක මණ්ඩලය දඩුවක් කරන්නේ. විශේෂයෙන්ම පුල් පහරක් එල්ල කරනවා දුර්වල පාන්දුව දුට්ටු ශ්‍රේණයකින් එදා කුණාත් වේදිකාරුවා යනුව ස්ලෝ බෝල් පාන්දුවක් ඉබ කළේ. පන්දු වාරිය තුළ අපරාධයේ සිටින්නේ වෙනවා රයිට් ආම ඔබද විකට් අන්තයේ නෙවර හොඳ පාන්දුවක් ස්ථාර්ථක පාන්දුවක් ප්‍රබල ඉල්ලීමක් LBW අවස්ථාවකට ඉල්ලීමක් සිදු කරන ආකාරය දක්නට ලැබුණා. තුවාතිය දැවිය ඇබකට හසු කර ගන්නවා ඩිරෙක්ට් හිට් ආකාරයෙන් තුවාතිය දැවිය ඇබකට හසු කර ගාතේ යනුව සාර්ථකයි. විශේෂයෙන්ම පන්දු රකින්නාගේ වෑයම කෙලින්ම පන්දුව නන් ස්ට්‍රයික් අන්තයේ කඩුල්ලට තමා ගසනවා සමගම පිටිකරුවා ක්‍රීඩා පිටියේ නිවත් යන ආකාරය දක්නට ලැබුණේ. ඒෂ්පා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ආකාරය දක්නට ලැබෙනවා. ආරිෂාත් නොදවි ලකුණු 29ක් ලබාගෙන පන්දු 12ක් තුල 6 පහරවල් 4ක් ගෙනිමට අන්තර්ගත කර තිබෙනවා පෞද්ගලික ඉනිමඩ. සුදානම් ආරිෂාත් මේ පන්දු වාරිය පස්වන පන්දුව පිළිගන්නට එවර ස්ලාක්ස් වේ පහරකට උත්සාහය සාර්ථක වාඩියේ නැ පිටේ වැදුනා නම් තවන්ත පහරක් බවට පරිවර්තනය වීමට ඉඩ කර තිබුණා. සාර්ථක වාඩියේ නැ පිටිකරුවා ලකුණු 56යි විකට් 3යි. පන්දු වාරිය අවසන් පන්දුව යොමු කරන්නට සුදානම් වාඩියේ තාස් පන්දු යවීමේ කාර්යය නියැලෙන්නේ. යාළුවා තවත් විනාඩි 2ක අඩු කාලයක් තුළ මේ අවසන් පන්දුව යොමු කළ යුතුයි. පන්දු වාරිය අවසන් කරනවා වී කියා විශ්වාස කරනවා. ධ්‍යායි තිබු කරනවා විලක පන්දුව. ආයවර වයිට් පන්දුවක් ලෙස සංග්‍රහ කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමන්. වාතිරික ලකුණ සමග ලකුණු 57 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් ලකුණු 57යි. බැලූ බැල්මට මේ ක්‍රීඩා පිටියේ ඉදිරිපස කලාපය විශේෂයෙන්ම නිරීක්ෂණය කිරීමත් සමග සියලුම විශේෂයෙන්ම නිරීක්ෂණ වලින් මාහට පෙනී යන කාරණය මැණික් ව්‍යාපාරික බහතුන් විශාල පිරිසක් වෙසෙන ප්‍රධාන පුරවරයක් මේ බේරුවල පුරවරිය මන්ද මැණික් නම් බේරුවල නම් මැණික් ලෙස ප්‍රචලිත කියමනක් මන්ද මේ පුරවරේ මැණික් ව්‍යාපාරික බහතුන් විශාල ප්‍රමාණයක් මේ තරග මාලාවට අනුග්‍රහක දායකත්වය එකතු කර තිබෙනවා. දැන් විනාඩි 14යි තප්පර 24ක් ගත වී තිබෙනවා. ඉක්මනින්ම මේ අවසන් පන්දුව යොමු කළ යුතුයි. ලකුණු 58යි විකට් 3යි දාබර කිනාඩුවට හිරවතුනේ වරත් පහරක් එල්ල කරනවා ඔන්රයි පහර ලොංග් ඔන් කලාපීර පන්දුව ඇදී යන්නේ පන්දු වාරිය අවසන් අප බලමු දෙවන ලකුණු ඉඩ කඩ නැහැ. තුවාති දැවි ඈබකට හසු කර ගන්නවා. අර ලකුණු 50 ලකුණක් වේදිකාරුවා කමල් පුල් පහරකින් ඉනිම ආරම්භ කරනවා. ලකුණු 6යි එයාබර කිනාඩුවට හිටවතුනේ සුදානම් රයිට් ආමෝබද විකට් අන්තයෙන් වරත් පහරක් එල්ල කරනවා උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ. රැක ගන්නට ඉඩ කඩ නැහැ. අනුව තැඹුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් ලකුණු 60ක ඉලක්කයක් අඹා යන්නේ. ටාගට් එක ලකුණු 60යි. පන්දු වාර 4ක් තුල දැන් පන්දු 2ක් යොමු කර තිබෙනවා. අර්ෂාත් පන්දුවට පහර දෙන කම්ලල් සමග නුස්රී ක්‍රීඩා පිටිය තුල රැඳී සිටින්නේ. සුදානම් ඊළඟ පන්දුව යොමු කරන්නට වෙනවා. හොඳ පන්දුවක්. තාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ. කඩුල තුලට පන්දු යොමු කරන ආකාරය දක්නට ලැබෙනවා. පාදයේ අස්සලට පන්දු යොමු කිරීම, කඩුල තුලට පන්දු යොමු කිරීම විශේෂයෙන්ම පිටිකරුවන් තරමක් අපහසුත් වෙනවා පන්දු පහරක් එල්ල කරන්නට. ඉඩකඩ නැහැ නුස්රී. සහ කළා වේගවත් පහරක් එල්ල කරන්නට. දරුවා අර්ෂද් තාමත් හොඳ පන්දුවක් යොමු කළේ.
ලකුණු 7යි බුදු ලකුණු සංඛ්‍යාව. ඉවරත් වේගයෙන් පහරක් එල්ල කිරීමට උත්සාහ කළා සාර්ථක වාඩි නැ ෆයිල් එක කලාපයෙන් එක ලකුණ සාර්ථකයි. ඔබ ලකුණ සමග ලකුණු 8 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් ලකුණු 8යි ප්‍රධාන ලකුණු පුවරුව විනාඩියයි තප්පර 50ක කාලයක් ගත වෙනවා මේ විට. ඒ වගේම 88 89 කණ්ඩායම මේ තරගයේ අවසන් වූ විගත ඔබේ තරගයේ තිබෙන්නේ සූදානමින් සිටින්න හැකියික්මනින් තරගය පටන් ගන්නට ඕනේ. ඒ අනුව මේ තරගය තීරණාත්මක තරගයක් බවට පත් වේවි මඟ කිසියම් කණ්ඩායම් විද්වේටම පාන්දුවක් ඉව කරන්නේ right arm round the wicket අන්තයේ නෙබර පහර එල්ල කරනවා උඩ පාන්දුවක් ලෙස ඇදී යන්නේ රැක ගන්නවා සුරැකිව උඩ පාන්දුව. ඒ අනුව ප්‍රථම විකටුව බිඳ වැටෙනවා පාන්දුවට පහර දෙන 2009 ඕලෙවල් බැච් කණ්ඩායමේ ලකුණු 60ක ඉලක්කය දැන් තරමක් අභියෝගාත්මක ඉලක්කයක් බවට පත්ව වෙනවා. පාන්දුවට පහර දෙන කණ්ඩායමට දැන් ක්‍රීඩාලුවේදී හිටපතුනේ. ඒ අනුව හොමේ සෙරියන් තරගමාලාව තුළ පෙරදී සිටිනේ ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් මන්ද තරගමාලාව ක්‍රීඩා උත්සවයක් ලෙස සංවිධානය කර තිබෙනවා. සැහැල්ලු පන්දු ක්‍රිකට් උළෙලක් ලෙස එයාබර ක්‍රීඩාලුවේදී හිටපතුනේ. විනිසුරුතුමනි පන්දු පරීක්ෂාව සම්පූර්ණ තහනම් පිතිකරුවන්ට පන්දුව දෙන්න එපා. සුදානම් මිලක පන්දුව යොමු කරන්නට වෙනවා. ආයවර හොඳ පන්දුවක් වයිට් රෝක පන්දුවක් ඉඩකඩ නැහැ පිතිකරුවාට. ඉවර අසාර්ථක පන්දුවක් පිතිකරුවාට පන්දුව අයිඩෙන්ටිෆයි කර ගන්නට උපහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේ. සාර්ථකව පන්දුව වැටෙන ස්ථානය පිතිකරුව අවබෝධ කරගතත් ඒ පන්දුව කරණයට ලක් වූ පන්දුවක් වග තීරණය කරනවා. ආයවර ෂොට් පිච් පන්දුවකට ආකර්ෂණීය පුල් පහරක් පසු පාදයට පැමිණ සීමා සහිත පාද චලනය බැඩවින් පවත්වාගෙන පහර ස්ථානගත කළා. තරමක් ඩීප් ස්ක්වාලි කලාපයෙන් ලකුණු 10යි සමස්ත ලකුණු පුවරුව. දැන් පන්දු 15ක් තුල ලකුණු 50ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. නුස්රි අප බලමු ඉඩකඩ ලැබීමේ තරගයේ ජයග්‍රහණය කරන රැගෙන යන අති විශිෂ්ට මමත හුරුවමත් විදිකරුවා බවට පරිවර්තනය වන්නට උට ඉඩකඩ ලැබීමේ මේ ක්‍රීඩා පිටිය තුල සුදානම් ඊළඟ පන්දුව පිළිගන්නට යලි සුදානම් පන්දුවක් ඉබ කිරීම සඳහා එවර down the track the art of the perfect batting අති විශිෂ්ට lofted down right පහරක් නුස්රිගෙන් දක්නට ලැබුණා. ඒ අනුව long on කලාපයෙන් පහර එල්ල කරනවා. මේ වමත් පිටිකරුවා මා සඳහන් කළා the perfect art of the batting ලෙස මන්ද උසස් පිටිකරණයේ ක්‍රියාද සුදානම් ඔබ කරන්නේ පන්දුව වේගයෙන් නැදී ගියේ පන්දුව 11 තුල ලකුණු 37ක
එයාඩුව විකට් රකින්න සහ පන්දු රකින්න එකිනෙකාගේ මුහුණ දෙස බලා සිටියා පමණයි. උඩ පන්දුවක් ලෙස රැක ගන්නට ඉඩ කඩ නැහැ. එයාඩුව ලකුණු 26යි. එක් විකටුවයි දැන් පන්දු 8ක් තුල ලකුණු 34ක් ලබා ගත යුතුයි. තත්වය තරමක් බරපතලයි දෑබර කෙනාලෝඩේ හිටපොතුනි. මෙතින් පටන් වේගයෙන් පහරවල් එල්ල කළ යුතුයි. නුස්රි ප්‍රමුඛ ආතිෆ් අස්ලම් ඔහුගේ විශිෂ්ට ප්‍රීතිකරන ක්‍රියාදාමය සැලසුමක් අනුව මේ ක්‍රීඩා පිටිය තුළ තියාත් කළ යුතුයි. තරකීය චක්‍රහණය කරා රැගෙන යන්නට නම් වේලාව විනාඩි 6යි තප්පර 20ක් ගත වී තිබෙනවා. කාලය ගණනය කරමින් පවතින ඉක්මනින්ම පන්දු වාරිය ක්‍රියාත්මක කළ යුතුයි. දිවෙන වාවුද විකට් අතරින් වේගය අඩාල කරමින් යොමු කරන ලද පන්දුවට පහර එල්ල කරනවා. උඩ පන්දුව සුරැකිව රැක ගන්නවා. යාබිර ක්‍රීඩාලෝඩේ හිටපොතුනි.